සර්පත්‍රි මෑණියන්ගේ අඩවි සොයා අපි අද යනවා තවත් පුරාණ පත්තිනි දේවාලයක් හොයාගෙන. ඔබත් එන්න අපිත් එක්ක යන්න. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ත්‍රෛලෝක්‍යනාථං සුරනර නමීතං ඝෝර සංසාර දීරං ගම්බීරවන්තං සකල ගුණනිතින් ධර්ම රාධාභිෂේකං ආයිබෝවන් සත්පත්තිනි මාතාව පත්තිනි මෑණියන්ගේ අඩවි සොයා යන ගමනේ අපි අද ආවේ ගල්කන්ද පුරාණ පත්තිනි මහා දේවාලයට. ඓතිහාසික පුරාණ මහා දේවාලය ගල්කන්ද විහාරස්ථාන භූමියක් ආසිතව සීතා රාසිංහ රජතුමාගේ මුල්ලුගේ පටන් ආරම්භ වුණු පුරාණ දෙවලක් දැක බලා ගන්න තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. මේ දෙවලේ බාරකාර අපේ අධිකාරී කපු මහතාත් රැඳී ඉන්නවා මේ දෙවලේ ඉතිහාසය ගැන අපිත් එක්ක සඳහන් කරන්න. පත්තිනි දේව මෑණියන් වහන්සේ එදා නවගුමි සත්වර්ෂයක් බණ භාවනා කරන සමයේ එතුමිය පාදචාරිකාවෙන් වැඩම කරපු ස්ථාන තමයි අපි සොයාගෙන යන්නේ. එදා පත්තිනි දේව මෑණියන් වහන්සේගේ එර්දිහලප වැඩම කරපු ස්ථානයක් විදිහටත් මේ ගල්කන්ද පුරාණ පත්තිනි දේවල අපිට හඳුන්වන්න පුළුවන්. ඔබත් එන්න අපි සමග දැක බලාගෙන මේ දේවල වන්දනාමාන කරගමු. හොඳයි. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පුරාණ ගල්කන්ද රජමහා පත්තිනි දේවලේ වත්මන් බාරකාරී තැන්පත් අපේ අධිකාරී කපු මහතා. අපි එතුමාගෙන්ම විමසලා දැනගමු මේ දේවලේ ඉතිහාස කතාව. එතුමාගේ සත්මුතු පරම්පරාවකටත් එහාගේ අතීතයක ඉඳන් තමයි මේ දේවලේ රාජකාරී කරන්නේ. මෙතුමා ඇත්තම නමගිය ලංකාවේ ප්‍රසිද්ධ ගම්මඩු දෙවල්මඩු ශාන්ති කර්ම මෙහෙවන විශේෂයෙන් සීනිගම දේවලේ පවා වාර්ෂික ගම්මඩු මංගල්‍ය කරන අපේ පත්තිනි කපු මහත්තයෙක්. ඉතින් මම ඔබතුමාවත් ආයිබෝවන් කියලා පිළිගන්නවා. අපේ තරුණ කපු මහත්තයෙක් අපේ අනාගතයේ වෙනුවෙන් තියෙන ලොකු පුරුකක්. ඉතින් මෙතුමාගෙන් මසා දැනගමු මේ දෙවුලේ ඉතිහාස කතාව. එහෙනම් ඔබතුමාටත් අවසරයි. ඇත්තටම ගල්කන්ද පුරාණ පත්තිනි දේවාලය කියන්නේ නවගමුවට පරිවාර. ඒ කියන්නේ ගජබා රජුරෝ අලඹ වඩම්මලා නවගමුවේ තැන්පත් කරා. නවගමුවේ තැන්පත් කරාම නයි වට කරගත්තා. එතන හලඹ හොල්ලන්න බැරි වෙන්නේ. ඊට පස්සේ රජුරෝ නැවතත් නුවරට ගිහිල්ලා ආපහු ඇවිල්ලා දේවාලයක් කරා නවගමුව දේවාලය. නවගමුව දේවාලයට පරිවාර අලුත්කුරු කෝරාලය ඇතුලේ දේවාල 6ක් කරා. ඒක තමයි දුණගහ, කෙටේවත්ත, වලාන, තුම්මෝදර, ගණේගොඩ, ගල්කන්ද. ඒතර අවසාන වශයෙන් කියවෙන්නේ ගල්කන්ද පත්තිනි දේවාලය තමයි මෙම ස්ථානයේ ඉදුනේ. ඒකට සාමාන්‍යයෙන් දැනට නම් විදියට ගත්තොත් මම දන්නවා පරම්පරා 13කට වෙනකල් එහාට මම තමයි 13 වෙනි පරම්පරාව. මම සහ අපේ මල්ලි ඉන්නවා. මම ජනිත අධිකාරී, මල්ලි චතුරංග අධිකාරී දෙන්නම දේවාලේ දැනට වැඩ කරගෙන යනවා. එතකොට ඒ පරම්පරා 13කට එහායින් තමයි ඒ කියන්නේ දේවාල ඉදි වෙන්නේ. එතකොට ඒ දේවාලේ ආභරණ තැන්පත් කරලා පුරාණ පත්තිනි ආභරණ තමයි මේ ස්ථානේ තියෙන්නේ. එතකොට ඒ වැඩ ඉන්න මෙතන තැන්පත් කරලා එතකොට රජුරුව ගජබා රජුරුව 12000ක පිරිසක් එක්ක 24000ක පිරිසක් මෙහෙට ගෙනාවා ඉන්දියාවේ ඉඳන්. එතකොට ඒ ඉතුරු 12000ට දැන් අපේ ගල්කන්ද පුරාණ පත්තිනි දේවාලෙට ගම් 18ක් තියෙනවා. නින්දගම් 18කුයි ගබඩගම් කොටු 3කුයි තියෙනවා. නින්දගම් කොටු හැම එකටම ගජබා රජුරුව ගෙනාව පිරිස මෙම ගම්වල මේ
පදිංචි කරවලා ඊට පස්සේ දීලා තියෙනවා හැම ගමකටම තේවාවක්. දේවාලයට දැන් අපි ගත්තොත් දේවාලේ ගම් මඩුව වෙලාවේදී මඩුවක් ගහනවා. අපි දෙවල් මඩුව. ඒ මඩුව ගහන්න අස්සන්නවත්තර තමයි දීලා තියෙන්නේ. එතකොට මේ වගේ ගී කීමට දීලා තියෙනවා ගම මේ අපේ දිවුලපිටිය හොරගස් මුල්ලට. එතකොට ඒ වගේ නැටුම් වලට තොටිල්ල ගහවත්ත. එතකොට මරා උපද්දන්න මරුවට පන්සිල් කොට ඒ වගේ ගල්කන්දර දීලා තිනවා එළිය සපයන්න. ඒ කියන්නේ මේ ගමට දීලා තිනවා දේවාලේ මංගල්‍ය වෙලාවේ දේවාලට එළිය සපයන්න ඕනේ. ඒතර එතන මෙහෙම කිව්වොත් එහෙම ඒකේ ගමේ ඉන්න කට්ටියට නම දීලා තියෙන්නේ. කියන්නේ වාසග හැදිලා තියෙන්නේ ඒ දීපු රාජකාරියට. ඒ කියන්නේ මේ පැත්තේ කට්ටිය දැන් ඉස්සර එළිය සපයලා තියෙන හුළු වතු වලින්නේ. එතකොට හුළු ඇල්ලුව පේටිගේ කියලා තමයි මේ પરම්පරාවට නම දීලා තියෙන්නේ. ඒ කියන්නේ කරපු රාජකාරියට තමයි නම දීලා තියෙන්නේ. ගෞරවයක් වශයෙන්. ඒතර ඒගොල්ලෝ මේ රාජකාරිය දැන් අද වෙන දැන් ගොඩක් දුරට රාජකාරී කරන අඩුයි. ඒ කියන්නේ ඒ රාජකාරී හැබැයි අදටත් මේ මඩුව සකසන පිරිස. ඒ කියන්නේ අසන්නවත්ෙන් දෙවල් මඩුව හැමදාම මේ වෙනකල්. ඉදා ඉඳන් අද වෙනකල් දෙවල් මඩුව හදනවා. එතකොට ඊට අමතරව නැටුම් ටික ඔක්කොම ඒ රාජකාරී වෙනවා. එදා ඉඳන් අද වෙනකල් එක සැරයක්වත් නවත්තන්නේ නැතුව දෙවල් මඩුව අගෝස්තු මාසේ නානුමුර මංගල්‍ය. ඒ කියන්නේ ආභරණ දැන් ගොඩක් කට්ටිය කියනවානේ ආභරණ වල නානුමුරේ කියලා එක එක කතා කියනවානේ. හැබැයි හැමදාම කියන්නේ ඒවාලේ නානුමුරේ කරන්නේ මංගල්‍ය වෙලාවට. එතකොට මෑණියන්ව නාවන එක නෙමෙයි අතරම නානුමුරේ කියන ආභරණ නාවන්නේ. ඒතකොට ආභරණ අපි නාවන්නේ ඒ නානුමුර මංගල්‍ය වෙලාවට. ඒ වගේ රාජකාරී තියෙනවා. ඉතින් අනික විශේෂ දෙයක් තමයි දේවාලට අක්කර 18ක් තියෙනවා. අක්කර 13ක් වෙන් වෙලා තියෙනවා. අක්කර 5ක් වෙන් වෙලා තියෙනවා ගලට. අක්කර 13ක් ආව භූමි භාගය වශයෙන් තියෙනවා. එතකොට ඒ වගේ තමයි වෙන් වෙලා තියෙන්නේ දේවාලට. ඒක එදා ඉඳන් රජුරු අපිට දීලා අපිට නෙමෙයි දේවාලට දීලා තියෙනවා. ගංවරත් එක්කම සන්නසකින් තමයි පූජා කරලා තියෙන්නේ. මේ වෙනකොට සන්නස නුවර මාලිගාවේ කැම්පත් කරලා තියෙනවා. පරම්පරාව විදිහට ගත්තොත් දැන් මම ඉස්ලාම් ගත්තොත් ජනිත අධිකාරී, එතකොට චතුරංග අධිකාරී ඉන්නවා. ඉතින් අපේ තාත්තා සේනාරත්න අධිකාරී, ඉගෙන අධිකාරී අප්පුහාමිලා. ඊට පස්සේ මර්තෙලිස් අප්පුහාමි. ඊට පස්සේ කළුහාමි, ගුරුහාමි, සැපසිං ඔය අනාදි වශයෙන් පරම්පරා 18ක් 13ක් වෙනකල් ගිහිල්ලා තියෙනවා. නාමිස් වශයෙන්. එතකොට මේ දෙවිද ඉතිහාසය අපිට මුණ ගැහෙනවා එදා සීතාවක රාජසිංහ රජතුමාගේ යුගයට. එදා පෘතුගීසි ආක්‍රමණත් එක්ක අපේ රටේ තිබ්බ පත්තිනි දේවාල පෘතුගීසි විනාශ කරගෙන යනවා. විශේෂයෙන් කැලණියේ මංකොල්ල කාගෙන නවගමුව එල්ලක්කල ඉතින් ගත්තාම සෑම දේවාලයක්ම වගේ විනාශ කරගෙන ගියා. එතකොට සීතාවක රාජසිංහ රජතුමාගේ සමයේ නැවතත් පුනරුත්පත්තිය ලැබු දෙවලක් විදිහට අපිට මේ ගල්කණ්ඩ පුරාණ දේවල් හඳුන්වන්නත් පුළුවන්. එතෙන්දී පොඩි දෙයක් මතක් කරන්න ඕනේ පරංගි දේවාල පල්ලි පන්සල් විනාශ කරන් ආවනේ. දැනට දන්න විදිහට මේ දේවාල විතරයි කඩා ගන්න බැරි වුණ දේවාල. ඒකට හේතුවක් තියෙනවා. පරංගි ඇවිල්ලිවලා මෙතෙන්ට දේවාලේ කඩන්න හදද්දි ගලින් කළු දෙවරු මතුවලා තියෙනවා. කළු දෙවරු මතුවලා මිනුවන්ගොඩ ඔයට යනකල් එලෝගෙන ගිහින් තියෙනවා. ඒක ගම්මු අදටත් කියනවා කතාව. ප්‍රහාරයක් වෙලා තියෙනවා. ඊට පස්සේ එතන ඔයේ ගිලිලා කියලා තියෙනවා රිදියෙන් කැත් කියලා. ඒ කියන්නේ රිදියෙන් කැත්තක් දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මැරෙන කල්ම ඇනලා. ඇන්නට පස්සේ ගෝල් ගල්කන්දේ දෙයියෝ වසයි කියලා. ඉන්නේ මේ වෙලාවේ දැන් අදටත් පේනවා මේ බිත්ති වල තියෙන සයිස් එක අඩියකමාරක් දෙකක් විතර තියෙනවා බිත්තිය. මේ බිත්ති දැන් මේ වෙද්දි වහලේ ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ. හැබැයි බිත්ති සහ තුරු ගොඩනැගිල්ල එදා ඉඳන් අද වෙනකල් ඉදිරියම තියෙනවා. මොකද අපි ගත්තොත් කාටවත් අත තියන්න බැරි තැනක් තමයි. මේ ස්ථානයේ එක්තරා හාස්කමක් තමයි මේ පෘතුගීසීන්ට මේ දේවල් විනාශ කරන්න බැරි වීම. සහ මෑත ඉතිහාසය ඔබතුමා දන්නා හාස්කම් මේ දේවාලෙන් සිදුවන දෙයක් තියෙනවා. ඔව් තියෙනවා. ඇත්තටම මේ පාරේ බස් එකක් දිගව ඉස්සලා ගම්පහ ගල්කන්ද. ගම්පහ ගල්කන්ද බස් එක දුවද්දී කතෝලික එක්කෙනෙක් බස් එක අරගෙන තියෙනවා මේ බස් පාරේ දුවන්න. ඒකට කියලා තියෙනවා මේ බස් එක ගනිද්දී මෙතන දේවාලට ඇවිල්ලා පන්රක් දාලා වැඳලා යන්න කියලා ඊට කලින් බස් එක වැඩ කරපු කෙනා කියලා තියෙනවා. හැබැයි එයා කියලා තියෙනවා මොන දෙයියෝද කියලා මෙතනින් ගිහිල්ලා තියෙනවා පාරේ. ගියාට පස්සේ ආපහු එද්දී ලොකු කළු පාට කොටයක් තියෙනවලු. ඊට පස්සේ මේ කොටේ මේ මොකක්ද කියලා බලපුවාම දේවාලේ නෑ. ඒකට බය වෙච්ච පාර දේවාලට ඇවිල්ලා තියෙනවා බස් එක එහෙම නවත්තලා. එතකොට මෙතන සෝමාලෝක හාමුදුරුවෝ කියලා තමයි අපේ පන්සලේ වැඩ හිටිය හාමුදුරුවෝ. හාමුදුරන්ට කියලා තියෙනවා හාමුදුරනේ මෙහෙම වැඩක් වුණානි කියලා. ඊට පස්සේ හාමුදුරන්ගේ භාෂාවෙන්ම කියනවා පොල්ල පණ්ඩුවක් දාලා ඵලයන් කිව්වා. පණ්ඩුවක් දාලා යද්දි
ණයත් නෑ මොකුත් ගමන් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම මේ දේවාල ඇතුලේ කියන්නේ දුවන ගහ කෙටේවත් වලහන තුන් මොදර ගණේගොඩ ගල්කන්ද කියන දේවාල හයේ ওই ණයා ගමන් කරනවා. ඒතකොට මේ අස්වැන්න වත්තේ කියන්නේ යද්දි ඒ ණයා ගමන් කරපු පාර තියනවලු වෙල මැද්දෙන් දෙපැත්තට බෙදිලා ගෝයන් යනවලු. ඒ ගෝයන් කියන්නේ ණයා ඒ තරම් ලොකුයි. ඒ යද්දි හබකක් අටවල තියෙනවා අස්වැන්න වත්තේ. ඒ හබකට ණයා අහු වෙලා දවස් 7ක් නයි වට කරගෙන හිටලු අල්ලන්නවත් බැරි යනවා. ණයා මැරුණා. ණයා මැරුණ පාර ඒ පරම්පරා 7ක් වෙනකල් එහෙම්මම මැරුණා. ශාපේ නවත්ත ගන්න බැරුව ගියා. ඉතින් වස්ත්‍ර දුනා කියනවා. මේ දේවාල ඉඳලා තියෙනවා ණයයි කොටියයි මුවයි කියන සත්තු තුන් දෙනෙක්. ඒතර අර ගල් ගුහාව අතන තියෙනවා. කටාරම් කොටපු ගල් ගුහාවක්. ඒ ගල් ගුහාව ඇතුලේ තමයි හිටියයි කියන්නේ. එතකොට මුවා නම් අදට නැහැ. හැබැයි ණයා සහ කොටියා මොනවා හරි දෙයක් තිබුණොත් කිල්ලකට අහු වුණොත් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් තිබුණොත් මතුවෙනවා. පෙන්නුම් කරනවා. ඒ කියන්නේ දැන් අපි කියනනේ වදුරු රෝග. වදුරු අසනීප. දෙයියන්ගේ අසනීප කියලා කියන්නේ. ඒ අසනීප හැදිලා අමාරුනොත් කොටියා ගිහිල්ලා මේ ගන්ධහාට ඇතුළත යම්කිසි ගෙදරකට ගියොත් ඒ ගෙදර ඉස්සරහින් තියෙනවා මේ කොටියා ගිය පාර. සලකුණ කියන්නේ එතන අමාරු වුණොත් ගිහිල්ලා දොර සූරලා පාරක් තියෙනවා. ඒ වගේ අපි කියන්නේ කියලා තියෙන තාත්තා මෙහෙම වුණා කියලා. ඊට පස්සේ ඊට අමතරව ණයා නම් මමත් දැකලා තියෙනවා දේවාලය ඇතුලේ මේ එක දවසක් කියන්නේ මේ අපේ සෝමාලෝක හාමුදුරුවෝ නැති වෙච්ච වෙලේ අපි දේවාලේ මාස 3ක් වහලා තිබ්බා. ආ දේවාලෙදි 6 වැරලා ගිහින් තිබ්බා. දේවාලේ යහන උඩ මාලිගාවේ යහන උඩ. ඊට අමතරව දවසක් දේවාලට අපි වැඩ කරන වෙලාවේ ඉල්ලකට අහුවෙච්ච කෙනෙක් ඇවිල්ලා හිටියා. ඊට අපේ තාත්තා කිව්වා දේවාලය ඇතුළට යද්දි යහන උඩ නෑ. අපි එහෙම දොර වහලා ගියා. මොකද අපිට කරන්න දෙයක් නෑ. ඒක දෙවියන්ගේ කැමැත්ත. ඒ ඉල්ලකට අහුනොත් අපිට එතනින් එහාට වැඩ කරන්න බෑ. ඒතරම්ම හාස්කම් තියෙන පුරාණ දෙවලක් තමයි ඓතිහාසික ගල්කන්ද පුරාණ සත්පත්තිනි දෙවල. ඉතින් මම ඔබතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අද කෙම්මුර දවසක කාර්යබහුල අවස්ථාවක අපේ මේ සත්පත්තිනි මාතාව YouTube channel එක සමගින් අපි මේ කරන්නේ පත්තිනි මෑණියෝ ගමන් කරපු ස්ථාන හොයාගෙන යන එක. ඉතින් එහෙමයි. අපි සඳහන් කරමු. දේවාල දැන් අපි මේ පත්තිනි දේවාලට ආවරණිකව දෙයක් තියෙන මරාය පැද්දවීම. දේවල් මඩු ශාන්තිකර්මයේ අපි දැන් අපි දේවල් මඩුව කරන්නේ මරාය පැද්දවීම තමයි පත්තිනි නැටීම නෙමෙයි මරාය පැද්දීම. මරාය පැද්දීමට තියෙන කවි 7470ක්. එතකොට ඒ මරාය පැද්දවීම අද දැනට බලා ගන්න පුළුවන් ගල්කන්ද දේවාල විතරයි. ඒකත් විශේෂත්වයක්. ඒකත් විශේෂත්වයක්. මොකද ඒ සීනිකම ගිහිල්ලත් මම මරාය පැද්දීම කරනවා. මොකද ඒ තප් මහත්තයාගේ ආරාධනෙදී. ඒ වගේ ලංකාවේ මරාය පැද්දීම කියන පත්තිනි දෙයන් කතාව. ඒතකොට මේ කතාව කවියෙන් තමයි රඟ දක්වන්නේ. කන්නගී පාලක කතාව. ඒතකොට මේ කතාවට කවි 7470ක් තියෙනවා. ඒක දැනට බලා ගන්න පුළුවන් එකම ස්ථානයේ මේ දේවල් සයිට් භූමිය. අපිට ආරාධනයක් කරොත් පැරණි පෞරාණික දේවාලයන් නම් අපි ගිහින් රඟ දක්වලා පෙන්නනවා. අපේ પરම්පරාවේ තමයි දැනට ඒක පවත්වාගෙන යන්නේ. එතන දුණගහ પરම්පරාවක් තියෙනවා. එතකොට ඒ ඇරෙන්න වෙන කොහෙවත් කියන්නේ අපි දත්තොත් මහ දේවාලයේ නවගමුවනේ. නවගමුවත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ මරාව පැද්දවීම දැනට මේ වෙනකොට. මොකද ෂේ වෙලා ගිහිල්ලා මොකද කටපාඩමින් තියෙන්නේ. දැනටත් අපි ඒක කරගෙන යන්නේ කටපාඩම. ඒ වගේම අපි අමනාවල පත්තිනි දේවාලය ගත්තාම ගීමඩුවත් අද වෙනකන් රැකෙන්නේ අමනාවල පත්තිනි දේවලේ. ඉතින් ඒ වගේම මාරයි පද්දීම රැකෙන්නේ මේ පුරාණ ගල්කන්ද පත්තිනි දේවලේ. ඉතින් අපිට පිළිවෙලක් දැන්ට කරගෙන යනවා. ගිය අවුරුද්දේ තමයි ඒක පටන් ගත්තේ. මොකද පත්තිනි මඩුව දැන් නැති වෙගෙන යනවනේ. ඒතකොට පත්තිනි මඩුව ආරම්භ කරා ළමයි අපි අවුරුදු 2ක් වෙනවා පටන් අරගෙන මේ අවුරුද්දේ මාර්තු 1 වෙනිදා පත්තිනි මඩුව නැවතත් ජනගත කරන්න කලෙලි කරන්න අපි ළමයි 11 දෙනෙක් හැදුවා. ඒක ඔබතුමාගේ මැදිහත් වීමෙන් මේ ගල්කන්ද පුරාණ පත්තිනි දේවාලයේ මැදිහත් වීමෙන් ඒත් එක්ක මම ඒකට විශේෂ සහායක් ලබා ගත්තා දර්ශන හේවා විතාන අපේ කලායතනෙන්. ඒකට එතුමත් සම්බන්ධ කරගෙන ඒත් එක්කම විශේෂ අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිහාල් බටුවිට ආරාධනා කරලා දර්ශන හේවා විතරණ කලා විතානේ මූලිකත්වය අරගෙන ඒතකොට සියලු ප්‍රතිපාදන ගල්කන්ද පුරාණ පත්තිනි දේවාලෙන් දීලා ළමයි 11 දෙනෙක් අපි කලෙලි දැක්වුවා මේ මාර්තු 1 වෙනිදා. මේවට ජීවමාන කිරීමක්. ඇත්තටම මේ වසරේ අගෝස්තු 30 වෙනිදා තමයි දේවාලේ නානුවර මංගල්‍ය තියෙන්නේ. නානුවර මංගල්‍යේ ප්‍රධාන අපි කරන්නේ ඒ ළමයි 11 දෙනාගේ. හරි. ඔබතුමායි දිනවක්වානු සඳහන් කරපු නිසා
ඒ නානුර මංගල්‍යයේ දිනමක් වානු ගම්මඩු මංගල දිනමක් වානු ඔබතුමා දැනට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි මේක දකින සියලු දෙනාට පැමිණෙන ලොකු අවස්ථාවක් නේ. අපි ඒ කාරණාව සිහිපත් කරනවා. අපි මේ වසරේ අපේ දේවාලේ නානුර මංගල්‍යය අගෝස්තු මාස 30 වෙනිදා පවත්වීමට තමයි සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු රාජකාරියක්. අගෝස්තු මාස 30 වෙනිදා තිබ්බට ඊට කලින් සතියේ ඉඳන් දවස් 7ක දේව පූජා තියෙනවා. දේව පූජා තියලා 7 වෙනි දවසේ නානුර මංගල්‍ය කරලා තමයි අපි දේවල් මඩු ශාන්ති කර්මයට යන්නේ. දේවල් මඩු කර පත්තිනි මඩුව තමයි විශේෂ වෙන්නේ. මොකද ඒකදී පත්තිනි දෙවියන්ට ආවේනික වූ කාරණා විතරයි ඒ පත්තිනි මඩුවේ සිදුවෙන්නේ. අපි සියලු දෙනාට ආරාධනා කරමු ලංකාවේ පත්තිනි මඩුවක් දැක බලා ගන්නවා නම් ලංකාවේ පැරණිම මාරා ඉපැද්වීම දැක බලා ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාම එන්න. මෙතුම ඉන්නවා ඔබතුමන්ලා වෙනුවෙන් ඒ අවස්ථාව උදාපත් කරන්න. අපිට මෙතුමා විශේෂ කාරණාවක් සිහිපත් කරා. අපේ අනාගත පරපුර වෙනුවෙන් මෙතුමා වගේ තරුණ පත්තිනි කප මහත්තුරු ඇත්තට මේ කරන සේවය මේ වගේ කාලයක මේ වගේ සමාජයේ පසුබිමක මේ වගේ දේවල්ක් රැකගෙන සංරක්ෂණය කරගෙන මෙතුමාගේ සත්මුතු පරම්පරාවක් පුරාගතම ඒ පවත්වාගෙන ආපු සියලු කටයුතු වෙනුවෙන් ඔබතුමාට චිර ජීවනයේ ලැබිලා යෝධ බල යෝධ වීර යෝධ ශක්තිය ලැබිලා තව තවත් මේ දේවල් සංවර්ධනය කරගෙන රට ජාතිය ලෝක බබලවන්න සත්පත්තිනි දේවමෑණියන් වහන්සේගේ ආශිර්වාදය මේ ලෝකේ පුරා බබලවන්න දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ඔබතුමාට ආශිර්වාද කළ සෙත් පතලා තව තවත් අපි වගේ පැමිණෙන දෙනෝ දහක් ජනී ජනයාට පත්තිනි දේවමෑණියන් වහන්සේගේ මේ ඉතිහාස කතාව ගුවා දක්වලා තරුණ පරපුරත් මේ දේවල් වෙනුවෙන් උනන්දු කරවන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ රැකවරණ ඔබතුමාට ලැබේවා කියලා. අද අපි ආවේ පුරාණ ගල්කණ්ඩ පත්තිනි දෙවල හොයාගෙන. එදා පත්තිනි දේවමෑණියන් වහන්සේ ජීවමානව නවගමේ වැඩිහිටි සමයේ එතුමිය ගමන් කරපු රජමල් වත්ත දක්වා සියලුම සිද්ධාස්ථාන හොයාගෙන යන ගමන අතරතුරේ තමයි අපි මේ සිද්ධාස්ථානයට අද ආවේ. එදා පත්තිනි දේවමෑණියන් වහන්සේ බණ භාවනා යෝගීව හිටමින් ඒ හිටි ස්ථානයක් වශයෙන් මේ ගල්කණ්ඩ පුදබිම අපිට හඳුන්වන්න පුළුවන්. මේ දේවාල පුදබිම හඳුන්වන්නත් පුළුවන්. විශේෂයෙන් එදා රාජසිංහ රජතුමාගේ සමයේ ආරම්භ කරපු මෙම දෙවල වත්මනේ අපිට මේ ආකාරයෙන් දැක බලා ගන්න පුළුවන්. විශේෂත්වය තමයි අපි මේ යන්නේ පත්තිනි දේවමෑණියන් වහන්සේ ජීවමාන වැඩි සිටි ස්ථාන හොයාගෙන. එදා පත්තිනි දේවමෑණියන් වහන්සේ ගමන් කරපු ස්ථාන හොයාගෙන. විශේෂත්වය තමයි මේ පළාත දුනුමාලේ දෙවියන්ට දුනුමාලේ යක්කාන්දුවට සම්බන්ධ බල ප්‍රදේශයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේ මේ දෙවලේ එදායේ එර්දි හලඹ වැඩම කරපු පුරාණ ස්ථානයක් බවට අපිට හඳුනා ගන්නත් පුළුවන්. විශේෂම කාරණේ තමයි මාරා ඉපද්දීම වැනි අපේ පත්තිනි මඩු ශාන්ති කර්ම පවත්වන ලංකාවේ එකම ස්ථානයේ බවට මේ ගල්කණ්ඩ පුරාණ පත්තිනි දෙවල අපිට හඳුන්වන්න පුළුවන්. මේ දෙවල විශේෂත්වය තමයි ගම්මඩු දෙවොල් මඩු මංගල්‍යයේ වෙනුවට පත්තිනි මඩු ශාන්ති කර්මයේ පැවැත්වීම. මේ ස්ථානයේ විශේෂ වෙන්නේ ඒ හින්දා. ඉතින් මේ ස්ථානය දැක බලා ගන්න ඔබ සියලු දෙනාම එන්න වන්දනාමාන කරන්න අපිත් එක්කත් එකතු වෙන්න. මේ ස්ථානයේ තියෙන ඓතිහාසික වැදගත්කම අපේ මේ channel එක හරහා ඔබ සියලු දෙනාම දැක බලා ගන්න. එකතු වෙන සියලු දෙනාම මේ අවස්ථාවට මේ කරුණු ඉතිහාසය පිළිබඳ හුවා දක්වන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ දෙවල පිළිබඳව අපි කතා කරපු විශේෂ මාතෘකාව තමයි මේ මාරා ඉපද්වීම මේ දෙවලට ඒ අයිති පරම්පරාවේ අය විසින් කරගෙන චාරිත්‍රයක්. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම අපේ සත්පත්තිනි මාතාවේ YouTube channel එක like කරන්න, comment කරන්න, share කරන්න සියලු දෙනාම එකතු වෙලා අපිත් එක්ක මේ ගමනට යන්න එන්න. පත්තිනි දේවමෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වැඩසටහනින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට සත්පත්තිනි දේවමෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ නොඅඩුව ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය නොඅඩුව ලැබේවා. මෙන්න මේ ස්ථානයේ අදින් පස්සේ ඔබ සියලු දෙනාම ඇවිල්ලා දැක බලා ගන්න. ත්‍රිවන් සරණයි. දේවං දේවා විභූතං ත්‍රිභුවන තිලකං කාමලෝකා විමච්ඡේත් වන්දේයතං සාරදීහං ප්‍රණමිත ස්වත්තා බුද්ධ රාජානමාමි සරජානං ජනසුරින්දං ප්‍රණමිත සතත ප්‍රාතු භූතං ප්‍රකේතං වජ්ජං වජ්ජේන්ද මින්දුං හරිහර ප්‍රභූතං සේවිතං රාජ්‍යතේජං ලෝකාත වාදත යන්ත්‍ර ජපනන පූවරං ඉන්ද්‍රතං ඉන්ද්‍රවාණං සංආරං නිර්විකල්පං ප්‍රණමිත සතතා ධර්ම රාජානමාමි
සාදේ සංසාර සාර ප්‍රවර ගුණ මුදක් නගින් නිර්යාතකාවන් බ්‍රහ්මං බ්‍රහ්මා විභූතං අනලමුදු ගුණං වූ සීල උච්චාදිපේමං සංඛ්‍යාමඥාතව දීපත කමල මුදා පුඤ්ඤක් කිත්තං ජනානං සංආරණ්‍ය විකල්පයන් ප්‍රණමිත සතතා සංඝරාජානමාමි ශ්‍රී කූට මණ්ඩලම් පත්මන් වේදාංගනවාර්තදන්තාන්‍ය අප්‍රපිණ්ඩීතිවදී උත්තංකබ්ද දොස් නිම්මාකලේ පතිදහන් දැක්මේ සතදුක් මුදා පවපමේ වින්දා මායසිතා පින්ගෙන පැමින් අම්මා සහ විදලහසත් පත්තිනියන් මල්යහන් කෙරේ දිවස්ලා පළමුවනයි කඳුලෙන් දෙවනුව එගිනි ජලයෙන් තුන්වෙනි සලු කොටෙන් පෙරස උපනිය පතිනි සඳුගෙන් සිව්වෙනි වරණිමල සවුසිරි දෙමට මල තුල සිව් සතා කුදුල කළ කිව්ව නිල්වන් මුහුද කුළුරල සවෙනි වර පෑබල මහනෙල් මලේ ගැබ තුල ඉපිදලා වැඩ කළ කියන් සත්වර උපන් තෙත බල මලෙන් තෙත පාලා උවදුරු නොවේ දැකලා ගිරි මුදුන වැඩලා තිබුණ උවදුරු අකුල්ලාලා සක් රජ වැඩ විට වැඩ අඳුන් ගිරි මුදුනට දෙද පතිනි යන්නට යන්න කිව් පණිනෙතම කන්නට පතිනි වැඩ පණිපුර ඉපදුනි රජුගේ අඹතුර පණිනෙතය සුන්කර කොසින් වණිකා වේරිනං පුර මානායර රජුම මරක්කාලිය බිසවුම ජල කෙලියට ගොසින් ඔරුව දැකලා අඹය ගනිමින් රංකලේ ලවමින් මාලිග තුලේ තබමින් නොබැලුවේ කලකින් ඇවිත් සක් රජ සිඟනුවේ සිඟ දියට දොළ දුක් විය අඹයක් කන්න රිසි විය මෙලව අඹ නැති විය කොසින් මාලිග තුලේ විමසිය රංකලේ බලමින් උපන් කුමරිය දකිමින් සක් රජ නල්ලමින් උපන් උරුමාල පතිනි කියමින් සාදු 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 දෙවියන් වහන්සේ කරුණාට වදාරාගෙන වරන්දින සත්පත්තිනි ගිනිපත්තිනි උරමාල පත්තිනි කර්මාල පත්තිනි අබෙන් උපන් සිද්ධ සත්පත්තින් දෙවියන් වහන්සේ උන්වහන්සේලෝ අලමට මිනි අලමටේ දියලමට පාඩි අලමට වැදිමේ කලමට මයිරෝඩි අලමට මයිද්‍යාලමට දැලිරුවන් නඹේට පල්මගෙනට වාර්තාණේ කරන්නා වහන්සේගේ දේව සත්තාන් වාවේ පවතිනා වූ දුනා ගහඩකටේ වත්‍ර වලානින් තුම් මොදර ගණේ කොට ගල් කන්ද එම රංගත්තාටත් එළියට වාර්තාණේ කරන්නා වහන්සේගේ ගම් කොටුවේ වහලට කාර්බෝලගෙන තුරුව දෙපයින් එවි දොහදින් තෙල් කරරුවා මා කිනිත්තක් අය පණ්ඩකතු වන්දනාමාන කදින අගින ආඩම්බරයකට උදාහරණ ගන්න මේ කියන තුරුව කරන කියන පාඩම ආනන්දා කර සිහි බුද්ධියට දෙන්න සී කල්පනාට දෙන්න දාන ශක්තිය දිග දියුතුම් වේ සරස්වතීගේ බැල්මක් ඝන දෙවියන්ගේ නුවණත් පහල කර දී පරමාලාලින් විශිෂ්ටම ජයකනකවාදී කරන වෙන්නත් ඒ වාගේම ඔබ වහන්සේගේ අන්න නමස්කාර කරමි වන්දනාමාන කදින්නේ ආඩම්බරයකට උදාහරණ ගන්න මේ කියන ඔබ වහන්සේගේ දේව මාලිකාවල් සොයාගෙන යනවා කියන දානාන්ත දින තුරන්ට කිසියම් වූ කරදරකම් කලින්තර ඔබ වහන්සේගේ දේව මාලිකාව උදාකර පෙන්නුම් කර දීවිනට පිරෙන්නත් ඒ වාගේ මේනතුරු ඉතිහාසය සොයනවා කියන දානාන්ත කිසියම් වූ කරදරකම් කලින්තර ඉතිහාසය සොයා ගැනීමට ඉඩවරන් ලබා දීවිනට පිරෙන්නත් ඒ වාගේ මේනතුරන්ට වැදී වැරදියෙන් ආරෝප පාඩාලින් දෝෂ පාඩාලින් අපල පාඩාලින් ග්‍රහ දෝෂාන්ත කාලින් ආරක්ෂා කර දෙන්න තව දෙනවා ග්‍රහ මණ්ඩලේ යම්ගේ දෝෂාන්ත කාලින් ආරක්ෂා කර දෙන්න තව දෙනාගේ අනවිනියක් කොටි විනියක් හදිෝඩිමක් පැල්පැන්නුමක් කිරිපැන්නුමක් රූපකට සුමක් දේවල් දෝෂාන්ත කාලේ දිවි දෝෂාන්ත කාලේ වැදී වැරදි නැත්නම් ඒ වයින් ආරක්ෂා කර දෙන්න තව දෙමේනරෝ දේව මාලිකාවක් කර ගියාගෙන යනවා කියන තානාන්ත දිගසියා මොහ කරදරකම් කල්පින්තරේ දේව මාලිකාව කර ගියාගෙන ඉඩවරන් ලබා දීවිනට පිරෙන්නත් තවද ලෝවේන වදුරු වසංගත ජනපද රෝගලින් ආරක්ෂා කර දීවිනට පිරෙන්නත් තව දහසක් රැක්ගත් ඊරසන් දෙවියන් වහන්සේගේ ආඥාවද ආන් වාද පීඨ ආන් පොළොවට රැක්ගත් පොළොව මහීකාන්තයන් වහන්සේගේ ආඥාවද ආන් වාද පීඨ ආන් සාස්ත්‍රයට රැක්ගත් ශ්‍රීමත්‍රි විෂ්ණුදීය මහරජෝත්මයන් වහන්සේගේ ආඥාවද ආන් වාද පීඨ ආන් කසඳ ගෝණාගම කාශ්‍යප ගෞතම කියන්නා වූ හතර බුදුරයින් වහන්සේලාගේ ආඥාවද ආන් වාද පීඨ ආන් කුඩා කතරගමට මහා කතරගමට කතරගම් කන්දර වැඩලේවාවට හත් අඩේට මුතු කුඩේට මණිපැල වේවැලට මහරම් මන්දිර පණන් කලේ රණමන්න වාහනේට දෙවොන්දර දේවාට පල්මගෙනට වර්තාණය කරන්නා තුමුවේ
කතරගම දිව්‍ය මහරජෝත්මයන් වහන්සේගේ ආඥාවද ආනුපාද පීඨ වණිකල්ලි මහරොද්දා වහන්සේ බාරව සිටිනා වූ විභීෂණ දිව්‍ය මහරජෝත්මයන් වහන්සේගේ ආඥාවද ආනුපාද පීඨ වණිකල්ලි දේවතා භණ්ඩාර දේව ස්වාමීන් වහන්සේගේ ආඥාවද ආනුපාද පීඨ වණිකල්ලි ප්‍රථමනතර යකුන්ගෙන්න මා වේරණි කල්පලති බෑක තුන් මොහොත තුන් පැයට අලුත් නුර පෙරගත් ආඥාවද ආනුපාද පීඨ වණි ගමට බිමට තෙදති බල කාර්මම්බුකාර සිද්ධ සූරියන් දේව සාම්ප්‍රණ වහන්සේගේ ආඥාවද ආනුපාද පීඨ වණලකින් ඉදිරියට වාරස්ථානයේ කරන්නා තුමුවේ අයනායක දිව්‍ය මහරජෝත්මයන් වහන්සේගේ ආඥාවද ආනුපාද පීඨ වණ ශ්‍රීපාද පද්මේ පහරොදින්නා වූ සුමන සමන් දිව්‍ය මහරජෝත්මයන් වහන්සේගේ ආඥාවද ආනුපාද පීඨ වණ ගහන උලකට පායන කොට මිසක් කිසිම පාත්‍රාවට වැද්ද සිත් නැතු වෙන දුර කරගෙන යන්නා වූ අධ්‍යයනය මුදාකාර කර කියා ගැනීමට ඉඩවන ලබා දීපිට පිට වෙන්නත් ඒ වාගේ මේ පෞල් වල ආපෝද නාපෝද වැන්දෝද නොවැන්දෝද කියනවා වේ සිළුඳ නවදාකාර ආරක්ෂා කර දීපිට පිට වෙන්නත් තරම දෙන හතරවරන් දෙවියන් වහන්සේ මුන්නාන්සේලාගෙම සියලු කරුණා